ළමයි කඩදාසි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගේ වටේ පොඩි රවුමක් දාලා වෙසක් කාඩයක් හදාගන්න තමයි යන්නේ. ඒ කියන්නේ ගේ වටේ තියෙන මෙන්න මේ වගේ කොළ ඒ වගේ දේවල් එකතු කරලා ලස්සන වෙසක් කාඩයක් හදාගන්න විදිය තමයි ඔයාලට කියලා දෙන්න යන්නේ. මුලින්ම මෙන්න මේ විදිහට ගේ වටේ පොඩ්ඩක් ඇවිදලා පරණ වේලුණු කොළ ඒ වගේම වෙසක් කාඩ් එකක් හදාගන්න පුළුවන් කියලා හිතන දේවල් ටික එකතු කරගන්න තමයි යන්නේ. මෙන්න මේ විදිහට වේලුණු කෝටු ටිකක් එහෙමත් මම එකතු කරගත්තා. මෙතන මේ සයිප්‍රස් ගහක් තියෙන. ඒ සයිප්‍රස් ගහේ මෙන්න මේ වේලිච්ච කෝටු ටිකක් මම එකතු කරගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් උඩ පැත්තට ගියා. ඇවිදලා බලලා මොනවා හරි හොයාගන්න. එතකොට මට හම්බුනේ මෙන්න මේ රස්ම රස පීරකිඩිය තමයි. ඔව් සෝදන්නේ නැතුව ඒ වෙලාවේ ඒක කාලා දැම්මා ඇත්තටම. මගේ බඩජාරිකමට ඒක ඒ වෙලාවේ මට කන්න ඕනේ. යම් 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 කාලා දැම්මයි. ඒ පුංචි සංග්‍රහයෙන් පස්සේ මම පල්ලෙහාට බහගෙන එනකොට මෙන්න මෙයා කහ පාටට දිලිසි දිලිසි තිබ්බා මෙන්න මේ කොලේ. ඊට පස්සේ මම ඒකත් කඩාගෙන ටක් ගාලා දුවලා ගියා ගේ ඇතුළට ඊළඟ වැඩේ පටන් ගන්න. මේ ටික තමයි මට හොයාගන්න පුළුවන් වුණේ අපේ ගෙදර ගේ වටේ චුට්ටක් ඇවිද්දාට පස්සේ. මම මෙතන ඊළඟට ගත්ත මේ A4 බෝඩ් එක A4 බෝඩ් එක දෙකට බෙදලා ඊට පස්සේ ඒකෙන් භාගයක් තමයි මේ අරන් තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට දෙකට නවා ගන්නවා මුලින්ම. ඊට පස්සේ මම මෙන්න මේ කහ පාට කොලෙන් වලාකුළු දෙකක් තමයි මෙතන කපා ගන්නෙ. මුලින්ම මේ තද හයියට තියෙන නාරටි එහෙම කපලා අයින් කරගන්න ඕනේ. නැත්තම් අලවුවට පස්සේ ඒ ටික ඉස්තිලා වගේ පේන හින්දා ඒ ටික කපලා අයින් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට හැඩයට මම මේක කපා ගන්නවා. මෙන්න මේ විදිහට දිගට එන විදිහට තමයි මම මේක මෙතන අලවගන්නේ. ඒ විදිහට කොටස් දෙකක් මම අලව ගන්නවා. ඔයාලා පුළුවන් තරම් මේ කොළ ගන්නකොට වේලුණු කොළ පාවිච්චි කරන්න. මේ විදිහට අමු කොළ ගන්න එපා. මට මේ ගේ වටෙන් හොයාගන්න පුළුවන් වුණු කොළ තමයි මම පාවිච්චි කරන්නේ. පුළුවන් තරම් වේලිච්ච කොළ ගන්න. එතකොට ඔයාලා වෙසක් කාඩ් එක අලවුවට පස්සේ ඒකේ පාට වෙනස් වෙන්නේ එහෙම නැහැ. ඊට පස්සේ මම ඒ කොළයට ගැලපෙන විදිහට තව දුඹුරු පාට කොළයකිනුත් කොටස් දෙකක් හදාගත්තා. ඊට පස්සේ මම මේ කොළේ පාවිච්චි කරනවා බුදු සාදුගේ පින්තූරයක් ඇඳගන්න. මෙන්න මේ විදිහට මුලින්ම පැන්සලෙන් මේ විදිහේ භාගයේ කොටසක් ඇඳගෙන ඊට පස්සේ මම මේ විදිහට ඇඳගන්නවා කොළේ. මේකත් අමු කොළයක් නිසා මේක දෙකට නවන්න එපා. ඔයාලා අමු කොළයක් ගන්නවා නම් මේ විදිහට දෙකට නවලා පාවිච්චි කරන්න එපා. ඒක පොඩ්ඩක් වේලුණාට පස්සේ මේවයි පාරවල් හිටලා තදට පේන්න පටන් ගන්නවා. ඒ හින්දා මේ විදිහට දෙකට නමලා මේක කපන්න එපා. මෙතන මැද නාරටේ නැති කොටසක්ම මේ වගේ පින්තූර කපන්න පාවිච්චි කරන්න. ඒ වගේම ඔයාලා කතුර පාවිච්චි කරලා මේ වගේ රූප හැම කපනකොට ගොඩක් හිමීට කපන්න. මේ වගේ කොළ කපනකොට අපි චුට්ටක් එහාට මෙහාට වුණත් ඉක්මනට කැපිලා යන්න පුළුවන්. මේ වගේ මේ පුංචි හැඩතල තියෙනවනේ ඒවා කපනකොට බොහොම හිමීට තමයි කපා ගන්න ඕනේ. නැත්තම් චුට්ටක් එහාට මෙහාට වෙච්ච ගමන් මේක ඉක්මනට කැපිලා යන්න බලනවා. මේ විදිහට තමයි මම බුදු සාදුගේ පින්තූරේ කපා ගත්තේ. මට ටිකක් ලොකු කොලයක් තිබ්බා නම් මේ විදිහට නාරටේ නැති කොටසක්ම මම මේකට පාවිච්චි කරනවා. මට හම්බෙච්ච කොලෙත් එක්ක තමයි මම මේ විදිහට කපා ගත්තේ. ඔයාලා කොලයක් ගන්නකොට ටිකක් ලොකු කොලයක් පාවිච්චි කරන්න මේ විදිහට පින්තූර කපා ගන්නකොට. ඊට පස්සේ මම මේ විදිහට කහ පාටේ කොලෙන් හඳ රවුමක් කපා ගත්තා. ඊට පස්සේ මම ඒක අලවන්න මේ විදිහට ග්ලූ ගන් එක පාවිච්චි කරාට ළමයි ටිකක් වෙලා ගියාට පස්සේ මෙන්න මේ විදිහට ග්ලූ ගන් එක රත් වෙලා වැඩි හින්දා මෙන්න මේ විදිහට පහට වෙනස් වෙනවායි. ඉතින් ඔයාලා ඒ විදිහට කරන්න එපා. මම පස්සේ මෙන්න මේ විදිහට ගම් පාවිච්චි කරා. ගම් වලින් ගැලවෙනවා. ගැලවෙන්නේ නැතුව අපිට අලව ගන්න පුළුවන්. ගම්ම පාවිච්චි කරන්න මේ වගේ දේවල් අලවනකොට එහෙම ග්ලූ ගන් එක පාවිච්චි කරන්න එපා. ග්ලූ ගන් එක පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ විදිහට අතු එහෙම අලව ගන්නවා නම් ග්ලූ ගන් එක පාවිච්චි කරන්න පුළුවන්. අනිත් හැමදේම ගම් පාවිච්චි කරලා මේ විදිහට අලව ගන්න. ඊට පස්සේ මම මේක තව ටිකක් ලස්සන කරගන්න වේලපු මල් ටිකක් පාවිච්චි කරනවා. මේ මල් වේලෙන්න දැම්මේ මම ජනවාරි මුල වගේ බුක්මාක් එකක් හදන්න තමයි මේ මල් ටික මම වේලෙන්න දැම්මේ. ඒ මල් ටික දැන් මම මෙන්න මේ විදිහට මේක තව ටිකක් ලස්සන කරගන්න පාවිච්චි කරනවා.
ඊට පස්සේ වෙසක් කාඩ් එක තව ටිකක් ලස්සන කරගන්න මෙන්න මේ විදිහේ කොළ අත දෙකක් දෙපැත්තෙන් අලව ගත්තා. ඒ වගේම ආයි පාරක් හඳ රවුමක් කපලා එතනින් අලව ගත්තා. මේක වටේට ෆ්‍රේම් එකක් වෙනුවට මං සයිප්‍රස් අතු ටික තමයි පාවිච්චි කරේ. මෙන්න මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලා අද අරන් අපේ නිර්මාණයට කැමති වෙන්නේ නැති කියලා. ඔයාලා මේ නිර්මාණයට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාලා තාමත් මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනින්ම සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. නිර්මාණය ගැන අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. නිර්මාණය හොඳයි නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් ලස්සන නිර්මාණයකින් ආයෙමත් වෙනකන් කඩදාසි අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.